ගිහියන්ට තියෙන්නේ ආජීවමක සීලය. ආජීවමක සීලය තියෙන්නේ ගිහියන්ට. ආජීවමක සීලය කියලා අපි අර්ථ දක්වන්නේ සොන්න. අපි අර්ථ දක්වනවා මම කියන්නම් ඒක. පංචශීලය කියන එක තියෙන උපාසකයොන්ට. ඒ කියන්නේ දැන් ගිහියෝ දාත බවට පත් වෙන. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන හරිද පැවිද්ද ලබනකන් යන ජීවිතයක් තියෙනවනේ. අන්න එතෙන්ට තමයි ඒ කියන්නේ පංචශීලයේ ගැලපෙන්නේ. බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන පැවිද්ද ලබනකල් යන ජීවිතයට තමයි පංචශීලයේ ගැලපෙන්නේ. ගැලපෙන්නේ. සහ එතෙන්ද ඒක එතෙන්ට තමයි ප්‍රායෝගික කියලා කියන්නේ. ආජීවමක සීලයේ තියෙන කාරණාව තමයි ආජීවමක සීලය බලන්නකො. පානාති පාතා තියෙනවා. අදින්නාදානා තියෙනවා. කාමේසු මිච්ඡාචාරා තියෙනවා. මුසාවාදා තියෙනවා. ඒකේ සුරාමේරේ නැහැ. මුසාවාදයට පස්සේ තියෙන පරුසා වාචා. පරුස වචන කියන්න එපා. ඊළඟට පිසුනා වාචා කේලම් කියන්න එපා. සම්පප්පලාපා හිස් වචන කියන්න එපා. සහ සම්මා ආජීව යහපත් ජීවිතයක් අරගෙන යන්නයි කියන කාරණාව කියන්නේ. ඒ කියන්නේ Tamanටත් අනුන්ටත් කරදරයක් වෙන්නේ නැතුව ජීවත්. බීලා සරමුස්සන්නේ ගියොත් ප්‍රශ්නයි. පාරේ. කුණුහරුප කියා ගන්න ගියොත් ප්‍රශ්නයි. එනකොට Tamanගේ පාඩුවේ කාලා බීලා පාඩුවේ ජීවත් වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. يعني සමාජයේ මං කියන්නේ විනෝදය කියන එක අනේකාට කරදරයක් නොවිය යුතුයි ඈ. ඔව්.